ඊට පස්සේ මොකද කරන්නේ? විභාගේ ලඟ වුණාම ස්කිප් කරනවා. විභාගේ ස්කිප් කරනවනේ. සරලයි. විභාගේ ස්කිප් කරලා දාන්න. හරි? එහෙම කරන්න එපා. මම ඊයේ කිව්වනේ. ඒ පේපර් ක්ලාස් එකේ ළමයිට කිව්වේ විභාගේ ස්කිප් කරන්න අවශ්‍ය නැහැ. තමන් වැඩක් කරලා තියෙනවා නම් තමන් හරියට වැඩේ පාඩම් කරලා ඒ ටික කරලා තියෙනවා නම් ස්කිප් කරන්නේ සාමාන්‍යයෙන් එක්කෝ අනතුරක් මොකක් හරි රෝගී තත්ත්වයක් තියෙනවා නම් මොනවා හරි ඒක හදිසි කරදරයක් වෙලා නම් ඒ වෙලාවට විභාගයට යන්න බැයි නම් මොකක් හරි ඊට කලින් මොනවා හරි ලොකු අනතුරක් වෙලා Tamanට හොස්පිටල් ඉන්න වෙලාව මොකක් හරි එහෙමනම් ස්කිප් කරාට කමක් නැහැ. එහෙම නැතුව මේ හැමදටම හැමදේම තියාගෙන විභාග ස්කිප් කරනවා කියන්නේ මොන මෝඩකමක්ද? එහෙම කරන්න එපා. අවුරුදු ගාණක් දැන් මහන්සිලා ඇවිල්ලා අන්තිම තප්පරේ විභාගෙ නැත් ඕනේ නැහැ කියලා දාලා යනවා කියන්නේ ඇත්තටම පරාජිත ළමෙක් එතකොට. හරිද? ඇත්තටම පරාජිත ළමෙක්. ඒ නිසා එහෙම කරන්න එපා. කොහොම හරි මේ වැඩේ කරන්න කියන එකයි කියන්නේ. කොහොම හරි ලියන්න. ලියලා බලමු. මේ පාර ලියලා බලමු. ලියලා බලලා එන රිසල්ට් එක අනුව තීරණය කරමු සෙකන්ඩ් ෂයි කරනවාද එහෙම නැත්නම් මොන හරි වෙන රස්සාවක් කරනවාද මොකක් හරි එකක් කරනවා කියලා හිතා ගන්න. තේරුණාද? හරි ලියලා බලන්න ඉස්සෙල්ලා. Tamanට විභාගෙ ලියන්න පුළුවන්ද? මම මෙච්චර කල් පාඩම් කරපු ටිකෙන් ලියන්න පුළුවන්ද කියලා බලන්න. ස්කිප් කරන එක නෙමෙයි මේ හරිද? හරි? දැන් මට කීප දෙනෙක් කියලා තිබ්බා එහෙම කරන්නද කියලා. මගේ නම් ඇඩ්වයිස් එක මම නම් කැමති නෑ. එහෙම කරනවට. මොකද පාඩම් කරලා ඇවිල්ලා විභාගෙ ස්කිප් කරනවා කියන්නේ ඒක නුවණට උරු දෙයක් නෙමෙයි. දැන් ඔය අන්තිම කාලේ ඔයගොල්ලන්ට ඔය මනසට එන සිතුවිලි ඔය මං කියන්නේ. කොහොම වෙනවා ගොඩක් ළමයිට. මටත් එහෙමයි. නමුත් මගේ හිතේ කවදාවත් තිබුණේ නැහැ විභාගෙ ස්කිප් කරලා ඒ මගුල් කරේ නැහැ. විභාගෙ ස්කිප් කරනවා කියන්නේ එක්ක ඔයාගේ වයස යනවා ළමයි. හරිද? එක හොඳට තේරුම් ගන්න. ඔයා දැන් අවුරුදු 18ක 19ක ළමෙක් නම් විභාගෙ ස්කිප් කරා කියන්නේ එතනින් තව අවුරුද්දක් ඔයා පස්සට යනවා. ඊට පස්සේ රිසල්ට් එන තව අවුරුද්දක් යනවා. ඊට පස්සේ කැම්පස් තේරුණා කැම්පස් යන තව අවුරුද්දක් ගෙදර ඉන්නවා. කැම්පස් ගිහිල්ලා එතන අවුරුදු 4යි. හරිද? එක පහයි. එතනින් එළියට එද්දි අවුරුදු නාකි වෙලා තමයි එන්න වෙන්නේ. ඒතර අර ජීවිතේ ලස්සනම කාලේ. ජීවිතේ විඳින්න ඕනි කාලේ. අඩුම තරමේ කැම්පස් එකකට ගිහිල්ලා එළියට එද්දි අවුරුදු 25 26 27වත් අඩුම තියෙනවා. අවුරුදු 30 බලලා කැම්පස් එකෙන් එළියට වැඩක් නැහැ. හරිද? ඒ නිසා ඒක පැහැදිලිව තේරුම් ගන්න. හරි? මාසයක් දෙකක් සතියක් දවසක් ඔයා මොනවා හරි දෙයක් කල් දානවා කියන්නේ ඔයාගේ ජීවිතේ තවත් ආපස්සට යන ඔයාට ඉදිරි අනාගතේ කරන්න තියෙන ගොඩාක් වැඩ ඒක නිසා පහු වෙනවා. ඒ එතන කල් දැම්මා කියන්නේ එතන අවුරුද්ද අනිත් ඒවාට තව තව පහු වෙනවනේ. අඩු ගානේ ඔයා විවාහ වෙන්න ඉන්නවනේ ඒකත් පහු වෙනවා. හරිද? ඒකත් පහු වෙනවා. ඔයගොල්ලෝ හිතන්න එපා ඕක විතරයි ඔයාලගේ ජීවිතේ තියෙන්නේ කියලා. ඕක විතරක් නෙමෙයි. ඔයගොල්ලෝ වෙන ගොඩාක් දේවල් කරගන්න ඕනේ ජීවිතේ. රස්සාවක් හොයා ගන්න ඕනේ. කසාදයක් බඳින්න ඕනේ. ගෙයක් හදා ගන්න ඕනේ. වාහනයක් ගන්න ඕනේ. ඕවනේ තියෙන බලාපොරොත්තු. ඉතින් ඕවා පහු වෙනවනේ. ඔතන පොඩි තැනින් දෙයක් ආපස්සට දාගත්තොත් ඒක තේරුම් ගන්න. සමහරට දැන් හිතන්න ඔයා මේ 26 අවුරුදේ විභාගෙ ස්කිප් කරනවා. ස්කිප් කරාට පස්සේ ඔයා 27 තමයි ලියන්නේ. 27 ලියුවාම මොකද වෙන්නේ? සමහරට ඔයාට දන්නේ නැහැනේ අපේ ජීවිතේ මොනවා වෙයිද කියලා එක්කෝ ලොකු අනතුරක් වෙනවා. එක්කෝ අම්මා තාත්තා මොකක් හරි වෙලා අසනීප වෙනවා. හරිද? ඒතර ඒ අවුරුද්දේ ලියන්න බෑ. දන්නේ නැහැනේ අපි ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බෑනේ. හරිද? මේ මොහොතේ මොනවා හරි වෙන්න පුළුවන්. අනපේක්ෂිත දේවල් වෙන්න පුළුවන්. ඒතර මේ හොඳට ඉන්න කාලේ මොනවත් කරගන්නේ නැතුව ඒක ආතල් එකට අරගෙන ඒක විභාගෙ ස්කිප් කරනවා එහෙම නැත්නම් විභාගෙ ලියන්න නැතුව ඉඳලා පස්සට දාලා පහු වෙනකොට මොකක් හරි දෙයක් වෙලා ඒ කාලෙත් ඒක ලියා ගන්න බැරුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක තේරුම් ගන්න. ඒ නිසා හොඳට ඉන්න කාලේ කරන්න පුළුවන් දේවල් ටික කරගෙන ඉන්න. ඉස්සරහට මොනවා වේද දන්නේ නැහැ. සමහරට මේ ලෝක යුද්ධයක් තියෙනවා. ලෝක යුද්ධය නිසා විභාගයක අවුරුදු ගාණක් කල් ගියොත් එහෙම දැන් අර කොරෝනා කාලේ වගේ කොරෝනා හැදිලා මිනිස්සු ගොඩාක් මැරුණා. ඊට පස්සේ මැරුණාට පස්සේ මේ ඒ වගේ දන්නේ නැහැනේ මොනවා ලොකු අසංගතයක් එන්නේ. මැරිලා යනවා. හරිද? එහෙම නැත්නම් ලෝක යුද්ධය තියෙනවා. ඒතකොට ලංකාවටත් ඒ යුද්ධය බලපෑවොත් එහෙම අනාථ වෙනවා අපි. හරිද? ඒ නිසා හොඳට ඉන්න කාලේ කරන්න පුළුවන් මේ මොහොතේ කරන්න පුළුවන් ටික කරගන්න. අපිට කියන්න බෑ අනාගතේ මොනවා වේද කියලා. හෙට දවසේ මොනවා වේද කියලා කියන්න බෑ. ඒ නිසා ඔයා නිරුපද්‍රිතව මේ මොහොතේ හොඳින් ඉන්නවනම්
කරන්න පුළුවන් පාඩම් කිරීම, විභාග ලිවීම ඒ ටික කරගන්න. එතකොට ඉතිරි අනාගතේ කරන්න පුළුවන් ටික ඉක්මනට ඔයාලට කරගන්න පුළුවන්. විභාගයක් ලියලා කැම්පස් එකට ගිහලා ඉක්මනට අවුට් වෙලා එන්න පුළුවන්. ඉතුරු ජීවිතේ අනිත් ඕක විතරක් නෙමෙයිනේ තමයි ජීවිතේ තියෙන්නේ. තව දේවල් ගොඩක් තියෙනවනේ අපිට කරගන්න. හරිද? ඒ නිසා ඒක ඔළුවෙන් කල්පනා කරන්න. මේ හෙට අනිද්දා වෙන දෙයක් ගැන බලලා තීරණ ගන්න නැතුව අනාගතය දිහා බලලා තීරණයක් ගන්න. දුර හිතන්න. මම මේක කරොත් මොකද වෙන්නේ ඉස්සරහට? තව අවුරුදු 5කින් මට මොකක් වෙයිද කියන එක. දන්නේ හදිසියේ රෝගාබාධයක් වෙනවා. හැමෝම මිනිස්සුනේ මොනවා හරි අනපේක්ෂිත දෙයක්. මුළු අවුරුද්දම ගෙදර ඉන්නවා. දැන් නෑ විභාගයක් ලියන්න බෑ මොකක්වත් බෑ. නේද? එහෙම වෙන්න එපා කියලා කියන්නේ. නමුත් එහෙම වෙන්න පුළුවන් නේද? ඒ නිසා හොඳ මානසිකත්වයෙන් ඉන්න මේ වෙලාවේ විභාගෙ ස්කිප් නොකර විභාග ලියන්න බලන්න. මෙච්චර කාල දැන් මෙච්චර අවුරුදු ගාන දැන් ඔයගොල්ලෝ ආවනේ. මේ අවුරුදු ගානේ ඇවිල්ලා හොඳ මානසිකත්වෙනේ දැන් විභාගේ ලියන්න දැන් ඉන්නවනේ. දැන් ඒ කාලේ මොකක්වත් අනතුරක් මොකක්වත් උනේ නෑනේ. ඒ නිසා දැන් ෂේප් එකේ ගිහිල්ලා ලියලා එන්න විභාගේ. මාස 3ක් 4කින් තියෙනවනේ. ඊට පස්සේ වෙන දේවල් බලන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ මේ වෙලාවේ මේ තප්පරේ වෙන දේවල් ගැන අවධානය යොමු කරලා වැඩ කරන්න. අනාගතය අනපේක්ෂිතයි. මේ වෙන දේවලුත් එක්ක මොනවා වේද දන්නේ නැහැ. හරිද? තේරුණා නේද? ඔයාලට ඕක තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තාම පොඩි මනසින් ඉන්න ළමයිනේ. ඒ නිසා මේ ඔයාගේ තනි කැමැත්තට ඒ දේවල් කරන්න එපා. ඒක ඔය ඒ දේවල් කරනවා නම් ඒක වැඩිහිටියෙන් ගහන්න, ගුරුවරයෙක්ගෙන් අහන්න. මම මෙහෙම කරොත් මොකද වෙන්නේ මට? මං විභාගෙ ලියන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ මට? ඔයගොල්ලෝ තනි කැමැත්තට තීරණ ගන්න එපා. එහෙම තීරණ ගන්න ඔයාලට තාම හයියක් නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ ළඟ විතරයි. ඔයගොල්ලෝ දුර හිතන්නේ නැහැ. තේරුණාද? හරි. ඒ නිසා ඔය දැන් 26 ළමයින්ට මම විශේෂයෙන් කියන්නේ. ඔය මානසික දේවල් එන්න පුළුවන්. ඒකයි. හරි. ඒක හිතලා වැඩ කරන්න. හරි. හරි. අපි චිත්‍ර ශිල්පීන් ගැන කතා කරමු.